hello ළමයි එන්නද මාත් එක්ක කුරුසපල්ලි යන්න. ඉතින් අපි මුලින්ම ගියේ ඇඳුමක් ගන්න. මේ ඉන්නේ මම. මේ ඉන්නේ අපේ අක්කා, අර ඉන්නේ අපේ තාත්තා. ඉතින් අපිට සෙට් වෙන ඇඳුමක් තිබ්බේ නැහැ තාම හොයාගන්න. ඔන්න බලන්න අපේ අක්කගේ මූණ ඔතන. දැක්කනේ ළමයි. මේ ඉන්නේ අපේ යන සෙට් එක. කොහොමෙන් හරි මේ වෙද්දි වෙලාව මං හිතන්නේ පාන්දර 4:45යි ඔය වගේ වෙලාව තමයි අපි ගියේ. කොහොමෙන් හරි දැන් කට්ටිය නිදි සමහරක් අය ඇහැරගෙන එහෙම තමයි හිටියේ. අපිට යන්න තිබ්බේ නාත්තන්ඩියට 8යි ගානට. හැබැයි පොඩි අකරතැබ්බයක් වෙලා අපිට ඒ වෙලාවට නම් යන්න හම්බුනේ නැහැ. මේ ඉන්නේ තව චූටි බට්ටෙක්. එයා මන් දිහා බල hina වෙවි හිටියේ. මේ ඉන්නේ අපේ අයියාගේ යාළුවෙක්. මේ ඉන්නේ අපේ අක්කගේ යාළුවෙක්. මේ ඉන්නේ අපේ අක්කා. අර ඉන්නෙත් අපේ අක්කගේ යාළුවෙක්. මේ ඉන්නේ අපේ පර්සනල් ෆොටෝග්‍රැෆර් අයියා. මේ ඉන්නේ අපේ අයියා. පේනවනේ තාම නිදි. මේ වෙලාවේදී අපේ කෝච්චිය කැඩිලා තිබ්බේ. මේ පේනවනේ සාම වෙනසුළු දෙන්න වගේ ඒක හොයන්න යනවා. මෙන්න මේ වෙලාවේදී අපි පොඩ්ඩක් අයියක් දාගෙන එළියට වෙලා හිටියා. ඉතින් කෝච්චිය කැඩිලා නිසා මෙන්න මේ වෙලාවේ අපේ ෆොටෝග්‍රැෆර් අයියා අපේ අක්කගේ ෆොටෝස් ටිකක් කැප්චර් කරගන්න ගමන් තමයි හිටියේ. ඔන්න ඔයාලටත් පුළුවන් මෙයාට කියලා ෂූට් එකක් කරගන්න හොඳේ. මෙන්න මේ විදිහට නම් කෝච්චිය හදාගෙන යන ගමන් තමයි එන්නේ. පේනවනේ ඉතින් තාමත් නිදි. මේ ඉන්නේ මම පොඩ්ඩක් එළිය බල යනවා ඉතින්. මෙන්න මේ වෙද්දී අපි නාත්තන්ඩියට ළඟයි. දැන් අපේ අයියව අපි කීද්දුවා. තාම දෙයක් දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා අහන්නේ. වීඩියෝ කරනවා කියලා දැක්කම මූණ පොඩ්ඩක් බලන්න. ඔන්න අපි දැන් තමයි නාත්තන්ඩියෙන් බැස්සේ. අපි මේ දැන් ස්ටේෂන් එක ගාව ඉඳලා පාරට ඇවිදගෙන යන ගමන් තමයි ඉන්නේ. මොනවා කරන්නත් කලින් කාලා ඉන්න ඕනේ කිව්ව නිසා ඔන්න දැන් කට්ටියව කන්න. දැන් මම ඔය කතා කරලා කියනවා මේක විතරයි ඇහැරගෙන හිටියේ කියලා. කොහේ ගියත් වීඩියෝ කරන මම කන තැනත් වීඩියෝ කරා. ඒක දැකපු අපේ ෆොටෝග්‍රැෆර් අයියාගේ ප්‍රතිචාරය. අපේ අක්කගේ දතක් ගලවලා තිබ්බේ බෙහෙත් බොනවා. අපි දැන් කාලිවර වෙලා අපි යන ගමන් ඉන්නේ බස් එක ගන්න. හැමදාම මොකක් හරි ආතල් එකක් දෙන එක තමයි මගේ වැඩේ ඉතින්. අපි දැන් බස් එකේ යන ගමන් ඉන්නේ කුරුසපල්ලිය ගාවට. ඔන්න අපි දැන් තමයි බස් එකෙන් බැස්සේ. දැන් අපි පයින් ඇවිදන් යන ගමන් ඉන්නේ කුරුසපල්ලිය ළඟට. අපි දැන් ළඟටම ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතනින් පාර පැනලා අපිට යන්න තමයි තියෙන්නේ ඇතුළට. අපි දැන් ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගොඩ කාලෙක ඉඳලා එන්න හිතාගත්තු තැනක් තමයි මේ. අපි බාරයක් ඔප්පු කරන්න එන්න ඕන වෙලා හිටියේ. දැන් අපි ඉටිපන්දම් ගත්ත අපේ උසට. ඒ කියන්නේ අක්කයි අයියයි මායි.
බාරේ ඔප්පු කරන්න. දැන් මෙතන ඉඳලා දන ගහගෙන ප්‍රේ කරන් යන්න තමයි තියෙන්නේ. ඒ ටික මට වීඩියෝ කරන්න විදියක් නැහැ. අපි ඔක්කොම මේ වෙද්දි දන ගහගෙන යනවා. අපි දැන් ප්‍රේ කරගෙන ළඟටම ඇවිල්ලා තියෙන්නේ. අපි කුරුසේ එළියෙන් ජීවිත කුරුසේ ඔසවනු ඒ කුරුසේ සවියෙන් දේවවිම පැයක නතුවේ මුෂී කුරුසේ බලයෙන් නිල් මහ සයුරේ රළ පෙළ ගානට පය ගැසු පොළොවේ දැන් අපි ඉටිපන්දම් පත්තු කරන්න තමයි හදන්නේ. නිල් මහ සයුරේ රළ පෙළ ගානට දැන් අපි මෙතන ඉවර වෙලා බීච් සයිඩ් එක ගාව තියෙන මරියතුමගේ ස්ටැචු එක ළඟට තමයි යන්නේ. පුරුෂ පල්ලියේ හාස්කම් ගොඩයි දේව මහිමේ රොවට කියන පුරුෂයාදයයි. පුරුෂ පල්ලියේ හාස්කම් ගොඩයි දේව මහිමේ රොවට කියන පුරුෂයාදයයි. තාමත් නිදිමතේද මන්දා. Bombastic side eye. Criminal. ඔන්න මෙතනදී වීඩියෝ ගන්න හදද්දිම අපි සැලුන්නේ අපි ආයෙත් ගත්තා. මේ ඉන්නේ අපේ අයියා හොරෙන් කිරිබත් කනවා. අපි දැන් ගෙදර එන්න පිටත් වෙන්න හදන්නේ. අපි දැන් ත්‍රිවිධකේ ස්ටෑන්ඩ් එක ගාවට ගිහින් එතනින් බස් එක අරගෙන ස්ටේෂන් එක ගාවට යන්න ඕනේ. මේ දැන් අපි ස්ටේෂන් එක ගාවට පයින් යන ගමන් අපි දෙන්නත් එක්ක දැන් කයියක් දාගෙන ස්ටේෂන් එක ගාවට යන ගමන් තමයි ඉන්නේ. ගෙදර යද්දී අද්දක වන යන්න බැරි නිසා ඔන්න අපි මේවත් ගත්තා මෙතනින්. ඔන්න අපි දැන් ස්ටේෂන් එක ගාවට යන ගමන් තමයි ඉන්නේ. අපි දැන් ස්ටේෂන් එක ගාවට ආවා. ට්‍රේන් එක එන්න තිබ්බ එකයි ගාන්න. ඉතින් අපි වාඩිගෙන පොඩි කයියක් දාගෙන හිටියා. ඊට පස්සේ අපි ෆොටෝස් ගත්තා. මේ අපේ ෆොටෝග්‍රැෆර් නිසා ඒකට කිසිම බයක් නැහැ. යන තැන ආතල් දෙන ඉතින් අපේ අයියා මෙතනත් ආතල් එකක් දුන්නා. මෙහෙම Oh my god! Wow! ඔන්න අපේ ට්‍රේන් එක ආව. දැන් අපි යන ගමන් තමයි ඉන්නේ කොළඹ කොටුවට. එතනින් ට්‍රේන් එක ගන්න තමයි මොරටුවට යන්නේ. ඔන්න අපි දැන් කොටුවට ආවා. එනකම් අපිට නිින්ද ගිහිල්ලා තිබුණේ නිසා එතන ඉඳලා කිසිම වීඩියෝ එකක් අපි ගාව නැහැ. මේ දැන් අපි ඉන්නේ අපේ ඊළඟ ට්‍රේන් එකේ යනකම් සීට් එකම. ඔන්න දැන් අපි ෆොටෝග්‍රැෆර් අයියා සීරුවෙන් ඉන්න යන්නේ. ඔන්න අපි දැන් ගෙදර යන ගමන් තමයි ඉන්නේ. අපේ අක්ක මෙහෙම ඉද්දි ඊට පස්සේ වීඩියෝ එකේ එන එක්කිනා වගේ නේද කියලා බලන්නකෝ. ආපහු අපේ අයියාගේ වීඩියෝ එකක්. ඔන්න අපි ගෙදර ආව ළමයි වීඩියෝ එක අන්තිම වෙනකම් බලුවා නම් බොහොමත් ස්තුතියි. අදට ගිහින් එන්න ළමයි මේ වගේ වීඩියෝ එකක් කරගෙන ආයෙත් දවසකින් නම් බයි ආදරේ.